ලොකු මුදලක් ලැබුණා. මගේ විහාර මන්දිරේ වැට් ටිකක් දැන් කරගත්තා. දැන් ඔයාලා අපේ හාමුදුරුවෝ අපි මේක දෙන්නේ 10 විතරයි. අපිට වෙන කිසිවක් අදාළ නැහැ. ඒකට සල්ලි කොහෙන්ද? මේ විශාල ලෝකේ විශාල සංවිධානයක් තියෙනවා. දැන් මෙත් මුදිතා සංවිධානය කියන්නේ එන්ජොයි. අර එන්ජොයි කියන්නේ මේ කියලා මේක එන්ජොයි නේ මොකද්ද මේ NGO NGO කියලා. ඒකට ඇත්තටම අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ NGO කියන්නේ නමක් නේ. නමුත් මේ මුදල් අපිට එන්නේ මහ ලොකු ඒවා නෙමෙයි. යම් කිසි කෙනෙක් මේ වගේ බුද්ධෝත්පාද මේ දේශනා හමාන අනේ අපිට මුදල් ලැබුණා මේ මුදල් සංවිධානයේ. ඒතකොට ඒ මුදල් මේ අපේ ආර්යයන් අතර මේ මුදල් මොකටද අපිට? අපි මේවා අපේ ගමේ අපේ රටේ තියෙන පන්සලට දිනු කරමු. එහෙනම් මිනිස්සු දෙකව මුදල් දුන්න පිළිගන්නේ නැහැ. හැබැයි ධාතුන් වහන්සේලා වඩම්මලා රත්කරව්ව පුරා විද්‍යාත්මක ස්ථානයේ පන්සල බුද්ධෝත්පාද වැඩසටහනකට පොතුහැර ප්‍රදේශයට ආව වෙලාවේ කුරුණෑගල පොතුහැර වෙලා අපි මේ පන්සලට ආවා. ස්වාමීන් වහන්සේත් එක්ක ධර්මය ගැන පුංචි කතාවක්. ආමුදුරුත් කියනවා මහත්තයා මිනිස්සුන් ලෝක දැන් අමතක වෙනවා. ඔබතුමාලා එන්න. ඇවිල්ලා මිනිස්සුන්ට දහම දෙන්න. මේ පන්සල දැන් ලැබෙනවා. මටත් පුදුමයි. අදත් මේක. අර ජයවර්ධනාගේ ස්වාමීන් වහන්සේ මම නිකමට මෙතුමලා ගෙදර වැඩසටහනට එක්ක ගියා. ඒ ගමන මේ යක්කි මේක ගෙදර තියෙමු ටික දෙනෙක් එකතු වෙලා කිව්වා. ඒකයි අද ඒ සාකච්ඡාව අතරේ අපි යමු පුරා විද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන නරඹන්න. පන්සලේ බුද්ධ මන්දිරය. ඒ අතරේ අපි බලමු පැරණි පොකුණක් තියෙනවා පන්සලේ. පුරා විද්‍යාවෙන් මේ ස්ථානය මුදාගෙන තියෙන්නේ ඒ කාලේ හිටියේ නඩුකාර උන්නාසි කෙනෙක්ගෙන් කියලා ගමේ කට්ටිය කියනවා. අක්කර එකමාරක් විතර තමයි මුදා ගන්න ලැබිලා තියෙන්නේ. ඊතර ටික මේ වෙනකොටත් වෙන්දේසි කරලා විකිනෙනවා. අපි යමු බලන්න සිරිපතුල් යුගලක් තියෙනවා. ඒ අතරේ මොනරෙක් පේන්නේ නැහනේ. එයා දිව්වා මාව දැකලා. මෙන්න බලන්න සිරිපතුල් යුගල. මේ යුගල බොහොම පැරණි කියලා තමයි මේ කැටයම් නැහැ. ඒ කියන්නේ ගොඩක්ම පැරණි වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් කැටයම් මැකිලා වෙන්නත් පුළුවන්. පැරණි චෛත්‍යයක්. මේ දේවල් පෞද්ගලිකව සංගමගෙන හිටියා කිව්වහම මේ තියෙන්නේ පැරණි ගල් කැටයම්. කැටයම් නැහැ. මැකිලා කෙඩලා බිඳලා ගිහලා. ගල් කණු තියෙනවා. ඔබට පේනවද අර දුරින් තියෙන ඒ තියෙන්නේ මේ පූජා භූමියේ තිබ්බ පොඩි වැවක් පොකුණක්. දැන් නම් වතුර නැහැ. කොටසක් විකිනිලා වෙන්දේසි වෙලා. කොටසක් පන්සලට අයිති. මම ඔබට පෙන්නන්නම් මේ අතරේ තියෙන සිරි දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන පාදම තියෙන ස්ථානය. ඒ ස්ථානේ මේ පැත්තකින් පේන්නේ පුරා විද්‍යාවේ ගොඩනැගිල්ල. අර දුරින් පේන්නේ සිරි දළදා වහන්සේ වැඩ හිටපු ස්ථානය. ඔබට පේනවද? ගොඩැල්ල විතරයි තියෙන්නේ. ඒ ස්ථානයේ පැරණි සෙල්ලිපියක් තියෙනවයි තිබුණයි කියලා ආවට ගම්වාසි කියනවා. හැබැයි සෙල්ලිපිය දැන් නැහැ. ඒක කුරුටු ගාලක් තිබිලා තියෙනවා. දැන් අකුරක්වත් හොයාගන්න නැහැ. ඒ මෙතන ඉතිහාස කතාව.
කොයි රජුරුවන්ගේ කාලෙද කියලා නම් කවුරුත් දන්නේ නැහැ. ඒක ඉතින් පුරා විද්‍යාවේ මතේ විතරමයි සනාථ වෙන්නේ. අනුරාධපුරෙන් දළදා වහන්සේ ගෙනල්ලා තැන්පත් කරපු ස්ථානයක් කියලා විතරක් දන්නවා. හොඳයි. අපි ඉතිහාස කතා පසෙක දාමු. මෙහි තියෙන අලංකාරය. වටපිට ස්වභාවය. විශාල නාගස් පේනවද? මේ නම් කපල දාපු නුගයක්. ඊට එහායින් තියෙන නාගස්. හොඳ හේවණයි. සෝබා දහමේ වටිනාකම්. ඔය තියෙන්නේ. ඒ අතරේ ස්වාමීන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවක්. ඒ අතරේ තමයි මම මෙතෙන්ට ආවේ. මේ කොයි දේ බැලුවත් අපිට බලන්න දේවල් තියෙනවා, ඉතිහාසය ගැන කතා කරන්න තියෙනවා. ඒත් බුදුහාමුදුරන්ගේ නිවන මෙතන නෑ. අපේ හිත තමයි නිවනටපත් වෙන්න ඕනේ. බලමු. බැඳෙන්නේ නැති දවසට අපි නිවන් දකිවි. ගින්නක් නැති දවසට අපි නිවන් දකිවි. ඒ තැනට එමු. තෙරුවන් සරණයි.